සාමාන්‍යයෙන් ගිහි ගෙවල් වල අපි හිටියානම් යාළුවෝ අපිට ආරාධනා කරන්නේ මඟුල් ගෙවල් වලට නේ. ඒ වගේම මල ගෙවල් වලට ඕවට. ඉතින් මට හිතුණා අපිට බුද්ධ ශාසනයේ පිහිට ලැබීම කොයිතරම් වාසනාවක්ද. අද ඒ යාළුකම ආරාධනාවක් බවට පත් වුණේ උතුම් දහම් මංගල්‍යයකට. මේ මිනිස්සුන්ගේ හිත්වල ගිනි නිවන දහම් පදයක් මේ මිනිස්සුන්ට ලබලා දීම පිණිස. ඉතින් ඒ නිසා ඔයාලගේ ඉන්න යාළුවෝ අතරිනොත් කවුරු හරි කෙනෙක් මහාන වෙනවා නම් කොයිතරම් හොඳද? මහාන වුණ යාළුවන් සමග දහම් කතාව තියෙන යාළුවන් සමග ඔයාලා මිත්‍ර වෙනවා නම් කොච්චර හොඳද? ඔයාලටත් ඔයාලගේ ජීවිතේ කවදා හරි තමන්ගේ ගමේ හෝ ඒ වගේම ලංකාවේ කොතනක හරි ඔයාලා මුල් වෙලා කාට හරි බණපදයක් අහන්න සලස්වනවා නම් මිනිස්සෙගේ හිතක ගින්දරක් නිවන්න බණපදයකින් සැලසෙනවා නම් ඔයාලගේ ජීවිතේට ඒක කොයිතරම් වාසනාවක්ද? මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ඉලක්ක අතර මිනිස්සුන්ට තියෙනවා අපි ලොකු වුණාම අපි ගෙයක් හදා ගන්න ඕන. මම ලොකු වුණාම මේ වගේ වාහන ගන්නවා. අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු තියෙනවා අපේ ළමයි හොඳ තැන් වලට පෙළවහක් කරලා දෙන්න ඕන. මඟුල් තුලා හොඳට ගන්න ඕන. අහවල් දේ කරන්න ඕන, අහවල් දේ කරන්න ඕන කියලා පැලෑන් තියෙනවා. හැබැයි ඒ අය අතර තමන්වත් මිනිස්සෙකුට බණපදයක් ධර්ම දානයක් ලබා දෙන්න ඕන කියන උත්තරීතර ප්‍රාර්ථනාවක් මිනිස්සු කී දෙනෙක්ගේ හිතවල තියෙනවා ඇතිද? අතිශයින් දුර්ලභයි. අතිශයින් දුර්ලභයි. ඉතින් මේවා ආදර්ශයට අරගෙන මෙතන ඉන්න දූල පුතාලා ඉස්කෝලේ යන ඉගෙන කියා ගන්න ළමා ලපටි තරුණ දූල පුතාලා උඹලා හිතට ගනිලා උඹලගේ ජීවිතයේ එක ඉලක්කයක් කවදා හරි මාත් අපේ ගමේ මිනිස්සුන්ට ධර්ම දානයක් ලබලා දෙන්න ඕන. මිනිස්සුන්ගේ හිත නිවන වැඩසටහනක් ගමේ මිනිස්සු ඔක්කොම එකතු කරලා මම සංවිධානය කරන්න ඕන කියලා මම හිතනවා ගමට තියෙන ණයෙන් නිදහස් වෙනවා. ගම් වලට තියෙන ණයෙන් නිදහස් වෙනවා. ඉතින් ඕවා කියලා දෙන්න බැරි. එතකොට හිතනවා ඔය හාමුදුරුවම ගේන්න ඕන කියලා. ඉතින් ඒකට නම් අපි වෙනම ඉරිදියක් ලබාගෙන දෙතුන් එක වාගේ 10 15 දෙනෙක් මවන්න ඕන. එහෙම නෙවෙයි. කවුරු හරි හොඳ හාමුදුරුවෝ නමක් බුදු බණ පදයක් කියනවා. විහිළු තාලු ඕපදූප කුණුහරුප දේශපාලනේ නැතුව මිනිස්සෙගේ ජීවිතයක ගින්දරක් නිවන බණ පදයක් කියන ඕනම හාමුදුරුවෝ නමක්. බුදු බණ පදයක් කියන හාමුදුරන් වහන්සේ නමක්. මිනිස්සුන්ගේ ඔළුව නිවන මිසක අවුල් කරන්නේ නැති හාමුදුරන් වහන්සේ නමක්. බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාව ඇති වෙන මිසක් ශ්‍රද්ධාව නැති වෙන කෙනෙක් නෙවෙයි. ඒ වාගේ උතුම් සංගරුවන් වහන්සේ නම වඩම්මලා ධර්ම දානයක් දෙන්න. ඒක වාසනාවක්. එක හාමුදුරුවෝ නමක් ඉස්සර උන්වහන්සේට මහාන වෙලා පොඩි කාලේ මහාන වෙලා තියෙන්නේ. බණ මතක හිටින්නේ නැහැ. ඊට පස්සේ භාවනා කරන්නත් බෑ. හැබැයි සිවුරට ආසයි. උන්වහන්සේ සීලේ රැකගෙන හිටපු ආරාමේ මල් හදලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ කර්ම ශක්තිය අඩු වයසෙන් මැරුණා. අපවත් වුණා. අපවත් වෙලා අර ශ්‍රමණ ජීවිතේ කරපු පින්බලෙන් ආයෙ මනුස්ස උප්පත්තියක් ලැබුණා ඒ ගමේම. ඉතින් පුංචි කාලේ ඉඳලම කසාවතට ගරුයි. ඊට පස්සේ උන්වහන්සේ ඒ ළමයා තරුණ වියට ආවා. තරුණ වියට ඇවිල්ලා, ඒ කියන්නේ අවුරුදු 10 15 වගේ. ඒ ළමයා හරි ආසයි හාමුදුරන් වහන්සේ නමක් වඩම්මලා ගමේ මිනිස්සු ඔක්කොටම එන්න කියලා බණක් කියවන්න. ඊට පස්සේ එයා ඒ විදිහට බණක් කියෙව්වා. මේ පුංචි කාලේම. මට මතකයි අවුරුදු 9ක දරුවෙක් පොඩි කාලේ ඉඳලා මේ ළමයාට කතා බහ කරන්න පුළුවන් කාලේ ඉඳලා අම්මලාගෙන් ඉල්ලන එකම දේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ගමේ බණක් කියමු කියලා. තමයි ඒ ළමයාගේ පොඩි කාලේ ඉඳලා විනාසෙල්ලම් බඩු ඉල්ලන්නේ නැහැ. මේ අද කාලේ අනුරාධපුර පැත්තේ ඒ බණට මම වැඩියා. අවුරුදු 9යි. මේ දැහැත් වට්ටිය දීලා ආරාධනා කළේ අවුරුදු 9ක දරුවෙක්. ඒ අම්මයි තාත්තයි කිව්වා මේ ළමයාගේ එකම අරමුණ ඒකයි හඳුරන්නේ කියලා. ඒ වගේ බුද්ධ කාලේ එකක් මම මේ කියන්නේ. අර ළමයා අවුරුදු 10 15 වෙනකොටම හාමුදුරන් වහන්සේ නමක් වඩම්මලා බණක් කියෙව්වා. ඕකට තමයි ආසා. ඔය වගේ යා බණ 7ක් කියවලා තියෙනවා. ඒ ජීවිතෙත්
අඩු වයසින් මැරුණා. හැබැයි ඒ ජීවිතේ මහාන වුණේ නැහැ. දැන් ඔය ඔක්කොම වෙන්නේ කලින් ජීවිතයයි මේ ජීවිතයයි ඔක්කොම අවුරුදු 25ක් ඇතුළත වගේ. ආයේ ඉපදුණා. ඒ ගමේම. අවුරුදු 7න් මහාන වුණා. මහාන වෙලා කෙස් බානකොටම අරහත්ත්වයට පත් වුණා. ධර්ම දානය ලබා දීම ශාසනයට තියෙන කැමැත්ත තින් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා යම්